ඉතින් අපි මිරා එක්කට යන්න හදන අතරේ යන්න දෙන්නෙම නැහැ ඩයියට්සු මූව් එක තව හොඳ වාහන බලද්දී අපිට හම්බෙන්න නිසා මේකත් පෙන්නලා මැන්න තීරණය කරා. ඇත්තටම නිසාන් රූක්ස් එකක් ගන්න කෙනෙකුට ඇයි අපි නිසාන් රූක්ස් එකට යන්න කියලා හිතෙන්න පුළුවන්. මේවා කියද්දී මුත් අමනාප වෙන්න එපා. මොකද මේ එකම වාහන ඇයි අපි මේ වැඩිපුර දීලා ගන්න කියලා තමයි මම හැම වෙලෙම කියන්නේ. ඉතින් බලන්න මේ වාහනේ Daihatsu Mo G grade එකක්. අපේ සෙටප් එක විතරක් දාගන්න වෙනවා. මේකේ සෙටප් එක ඇවිල්ලා නැහැ මේකෙත්. ඉතින් අනිත් ඔප්ෂන් බලන මල්ටි ෆන්ක්ෂන්ස් තියෙනවා. fog lamps මේකේ ඇවිල්ලා තියෙනවා. කලින් X එකේ ආවේ නැහැ. LED headlights ඇවිල්ලා තියෙනවා. sensors alloy wheels ඇවිල්ලා තියෙනවා. comfortable seat set එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් තියෙන වාහනයක් අපිට පරණ ගානට මේ ලක්ෂ 81යි ගානට ටැක්ස් එක වැඩි වුණත් 81යි ගානට ගන්න පුළුවන් මේක. මම කලින් කියපු වීඩියෝ එකේ තියෙන වාහනේ X එක ගානට මේ වාහනේ ගන්න පුළුවන් කියලා මම උත්සාහ කරනවා. අපි බලමු මේකත් ඔය 130කින් අපිට හෝල්සේල් ප්‍රයිස් එක දීලා තියෙන. ඒ නිසා අපිට මේ වාහනේත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අරම කිව්ව ප්‍රයිස් එකටම. ඉතින් අපි ඔප්ෂන්ස් වැඩි වුණායි කියලා අපි අපේ ගණන් වෙනස් කරන්නේ නැහැ. X එකද G එකද කියලා අපි ගණන් වෙනස් කරන්නේ නැහැ. අපි මේ තියෙන ගාන තමයි තියෙන. ඔක්ෂන් එක 130ට අපිට ගන්න පුළුවන් නම් අපි 130ට ගත්තොත් අපි ඒ වාහනේ 130ටම දෙනවා. ඒක G එක වුණත් ඒ ගාන, X එක වුණත් ඒ ගාන. මේක කිලෝමීටර් 665ක් විතරයි දුවලා තියෙන්නේ. ඉතින් මේ 665 අපිට සලකන්න ඕනේ දුරක් නෙමෙයි මේක. ඇත්තටම මේ ඔක්ෂන් ග්‍රේඩ් 6 දීලා ඒ තියෙන වාහනයක්. 2 wheel drive වාහනයක්. 25 6 වෙනි මාසේ ලියාපදිංචි කරලා තියෙන වාහනයක්. ඉතින් මේ වාහනේ G grade එකක් alloy wheels ඔක්කොමත් එක්ක තියෙන වාහනයක්. කිසිම ඩැමේජ් එකක් නැති A1 මාක් එකක් විතර බෆර් එකේ තියෙන මිලිමීටර 1.1මාර්ග පොඩි ස්ක්‍රැච් එකක් තියෙනවා මේකේ. ඒක ඇරෙන්නේ කිසිම දෙයක් නැහැ මේක. ඉතින් ඒ නිසා මේ වාහන අපි බොක්සෙන් එකේ තියෙන වාහනේ තමයි මේ දාන්නේ. ඒක තේරුම් ගන්න හොඳ අවස්ථාවක් මේක. මොකද ඉස්සෙල්ලා X grade එක අපි දැම්මා මේ ගානටම. ඉතින් මේකත් ඒ ප්‍රයිස් එකටම අපිට ගන්න හැකියාව තියෙනවා. මේක G grade එකක්. මේකේ කලර් එක light blue එකක් තියෙන්නේ. ඉතින් light blue මේ ඇත්තටම sky blue මේ කලර් එක හරි ලස්සන කලර් එකක්. ඉතින් අපිට මේක 0 mileage කියන ප්‍රශ්නේ අපිට ඔලුවට එනවනේ මේ 665 විතරයි තියෙන්නේ. ඕවා ඉතින් ලංකාවට සමහර වෙලාවල් දෙද්දි මේ ඔක්කොම අයින් වෙලා එන්න ඉඩ ඇති. ඉතින් අපිටත් එහෙම දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඒක කරන්නේ නැහැ. ඇයි අපි මේ 665ක් අඩු කරලා දාන්නේ? අවශ්‍යතාවයක් නැහැ. අපි හම්බන්තොට ඉඳලා මේක ගෙදර ගෙනියද්දි කිලෝමීටර් 200 300 400 150 200 එක කෙනාට යන්න පුළුවන්. ඒ නිසා මේ වාහන තියෙන විදිය ඇති සැටියෙන් දැම්මන් පස්සේ තමයි ගන්න කෙනාට විශ්වාසය රැඳෙන්නේ. ඒ නිසා මේවා අපි ගෙනල්ලා මයිලේජස් අඩු කරලා වහල කරලා දෙන්න ඕනේ නැහැ. මේ බ්‍රෑන්ඩ් නිව් කියලා මේක 665ක් දුවලා තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙන්නේ. බය නැතුව ගන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් නැවතත් මේ ෆොටෝ ටික අපි ඕනනම් බලමු. ඔන්න අදහසක් තියෙනවා නම් කතා කරන මම මේ කෙටියෙන් මම මේකේ ගණන් හදන්න යන්නේ නැහැ. මේකත් අපි පරණ ගානටම අපිට දෙන්න පුළුවන් මේ කියන ගානට මේ 81,19,500ෙන්ම මේ කැල්කියුලේෂන් එක අපිට කරගන්න පුළුවන්. මේක ට්‍රාන්ස්පෝර්ට් එක අපි ගානක් වැඩුණත් ඒක අතින් දරලා හරි මේ ගන්න කැමති කෙනෙකුට අපි මේ ගානට වාහනේ ගෙනලා දෙන්න උත්සාහ කරනවා. අද තියෙන යෙන් රේට් එක අපි ගණන් හදලා තියෙනවා. yen rate එක අපි මේකේ දාලා තියෙන්නේ 2.710න්. ඒකත් වැඩිපුර දාලා තියෙන්නේ. සමහරට ඒකේ වාසියක් එන්න පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ටැක්ස් එක අපි 1,50,000ක් වැඩිපුරත් එකතු කරලා තියෙනවා. මොනෑම හේතුවකින් හරි පළවෙනිදා ටැක්ස් එක වැඩි වුණොත් ඒකත් කවර් කරගන්න. ඉතින් ඔන්න බලන්න 2025 6 වෙනි මාසේ G grade එකක් fog lamps එක සියලුම options එක තියෙන වාහනයක් 81,19කට 82,000 කර මෙහෙන් වාහන ගෙන්න ගන්න chance එක තියෙනවා. අපිට කතා කරන්න කැමැත්තක් තියෙනවා නම් මේ වාහනේට මේක කැමති වෙන්න ඕනේ වාහනයක් ඇත්තට මේ ඇයි අපි පොඩි කාර් එකකට 85,80,000ක් මේ ලැබීදන් කරන්නේ. ඊට වඩා හොඳට පහසුකම් තියෙන හොඳ ඉඩකඩ තියෙන හොඳ ස්පේසස් තියෙන. ඒ ඔප්ෂන්ස් වල සහ ඊට වඩා ඔප්ෂන්ස් තියෙන හොඳ වාහනයක්
අපිට ගන්න පුළුවන්කම තියෙද්දි අපි වෙන වාහනයකට යන්න ඕනේද කියන කතාව තමයි මේ කියන්නේ. අදහසක් දෙන්නේ. මේක බලන්න අගමැති නම් මේ වෙලාවේ නෑ මේක අවශ්‍ය නෑ බලන්න වීඩියෝ එක නොබල වෙන්නේ. මොකද මේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවා කියලා ඒ ටයිම් ෆ්‍රේම් එක වැඩක් වෙන්නේම නෑ. මේක කොමර්ෂියලි කරන channel එකක් නෙමෙයි. ගැලපෙන්නේ නැති වීඩියෝ ටක් ගාලා හක් කරලා දාලා ඊළඟ වීඩියෝ එක බලන්න බලලා තමන්ට ගැලපෙන දේ කරලා තමන්ට ගැලපෙන වාහනේ ගෙන්න ගන්න උත්සාහ කරන්න. ඒ නිසා මේ අදහසක් තමයි දෙන්නේ. ඉතින් ඔන්න 2025 6 වෙනි මාසෙම 605ක් දුවපු G grade එකක් නිසායි අපි මේ වාහනේ නැවතත් දාන්න තීරණය කරේ. ඉතින් අපි වීඩියෝ එක මෙතන නවත්තලා මේක දිගටම මේක ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. මේක අමතරව තියෙන්නේ ඇලෝ වීල්ස් ඇවිල්ලා තියෙනවා. හෙඩ්ලයිට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ උපංගත් එක්ක අනිත් සියලුම දේවල් X එකෙත් එනවා. ඉතින් අපිට G කාණ්ඩ එකක්ම ගන්න ඕන නම් ඔන්න අවස්ථාවක් තියෙනවා. X එකේ මිලටම G වාහනේ දෙන්න අපි ලෑස්ති. ඇස්පෙරා ජපාන් එකට කතා කරන 0712යි 900 WhatsApp කරන්න මැසේජ් කරන්න. හැමෝටම එනම් සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.